ආයුබෝවන් බර වාහන ලයිසන් එකකින් බස් එකක් කෙලවන්න බෑ කියලා දැනගන්නකොට ඔයාගේ වයස කීයද? ඇත්තටම බෑ. මෝටර් වාහන පනත 128 ආ දෙවන වගන්තියේ 2009 අංක 8 වගන්තියට අනුව 2014 දෙවැනි මාසේ 6 වෙනිදා නිකුත් කරපු අති විශේෂ ගැසට් පත්‍රයකට අනුව බස් එකක් එලවන්න නම් අපිට තියෙන්න ඕන මගී සේවා අවසරලත් රියදුරු බලපත්‍රයක්. මොකක්ද මේ මගී සේවා අවසරලත් රියදුරු බලපත්‍රයක් කියලා කියන්නේ? අපි මේකට කියනවා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ලයිසන් එක, එහෙම නැත්නම් PT ලයිසන් එක කියලා. මෙන්න මේක ගැන තමයි රාහු ශ්‍රී ලංකා YouTube channel එකෙන් මම අද කතා කරන්න යන්නේ. වීඩියෝ එක ඉවර වෙනකන් රැඳිලා ඉන්න. මම ඔයාලට කියලා දෙනවා මොකක්ද මේ PT ලයිසන් එක කියන්නේ, කොහොමද අපි PT ලයිසන් එක අරගන්නේ කියලා. මම මුලින්ම කිව්වේ මොකද්ද? ලංකාවේ නීතියට අනුව බර වාහන ලයිසන් එකෙන් බස් එකක් කෙලවන්න බෑ කියලානේ. ඉස්සෙල්ලාම අපි බලාගමු බස් එකක් කියන්නේ මොකද්ද කියලා. ශ්‍රී ලංකා මෝටර් වාහන පනතේ 240 වෙනි වගන්තියේ 71 වෙනි සංශෝධනයට අනුව 2009 8 තමයි මේ 71 වෙනි සංශෝධනය කරන්නේ. එදායින් පස්සේ අර පින්තූරේ දැක්කා වගේ වාහනේ ලියාපදිංචියට අනුව වර්ග දෙකකට වෙන් වෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි මෝටර් කෝච්. කෝච් රථය. අර පේන වාහනේම තමයි. ඒ කියන්නේ බස් එකේ ස්වරූපයම තමයි. හැබැයි මේ වාහනේ මෝටර් කෝච් එකක් විදිහට රෙජිස්ටර් කළාට පස්සේ මේකේ රියදුරු මගීන් ඇතුළුව ඒගොල්ලොන්ගේ බඩු බාහිර ආදියත් අරගෙන අපිට පාරේ ගමන් කරන්න අවසර තියෙනවා. හැබැයි අර රූට් එකේ දුවන බස් එකක් වගේ තැන තැන නවත්තලා මගීන් එකතු කරගන්න බෑ. එතකොට ස්පෙෂල් හය එකක්, ස්ටාෆ් සර්විස් එකක්, වගේ ස්කූල් සර්විස් එකක්, ඒ වගේ ඕනම හයර් එකක් මේ බස් එකට යන්න පුළුවන්. රියදුරු ඇතුළුව මගීන් 33 දෙනෙකුට වැඩි පිරිසක් මේ වාහනේ ගමන් කරන්න පුළුවන්. ඒක තමයි මෝටර් කෝච් කියලා කියන්නේ. මේ මෝටර් කෝච් එකක් එලවන්න මං අර කිව්ව PT ලයිසන් එක අවශ්‍ය වෙන්නේ නැහැ. බර වාහන ලයිසන් එකෙන් මෝටර් කෝච් එකක් එලවන්න පුළුවන්. ඒ මෝටර් වාහන පනතෙම ඊළඟ එක තමයි බස්. ඔම්නි බස්. ඔම්නි බස් එකක් විදිහට ලියාපදිංචි කරපු වාහනයක් විතරයි ලංකාවේ බස් එකක් විදිහට හඳුන්වන්නේ. අනිත් ඒවා මොනවාද? මෝටර් කෝච් එකක්. ඉතින් මේ බස් එකක් විදිහට ලියාපදිංචි කරන්න නිකම්ම බෑ. ඒකට මගී සේවා අවසර පත්‍රයක් නිකුත් කරපු නියාමනය වෙන ආයතනයකින් අවසර දෙන්න ඕනේ බස් එක ඔමිනි බස් එකක් විදිහට රෙජිස්ටර් කරන්න. ඒ විදිහට රෙජිස්ටර් කරපු බස් එකක් විතරයි බස් එකක් විදිහට හඳුන්වන්නේ. වගේම බර වාහන ලයිසන් එකෙන් මේ බස් එකක් පාරේ එලවගෙන යන්න බෑ. මේකට බර වාහන ලයිසන් එකට විශේෂයෙන් දීපු මගී සේවා අවසරය PT ඇප්‍රූවල් එක අත්‍යවශ්‍යයි. ඉතින් ලංකාවේ ගොඩක් දෙනා මේ PT එහෙම නැත්නම් මගී සේවා අවසර පත්‍රය ගැන දැනුවත් නැහැ. ඉතින් මමත් ඒ ගැන හරියටම දන්නේ නැති නිසා ඔයාලට මේ වීඩියෝ එක අරගෙන එන්න කලින් PT අරගෙන තමයි මේ වීඩියෝ එක හදන්න පටන් ගත්තේ. ඉතින් අපි බලමු මේ PT ලයිසන් එක කියන්නේ මොකද්ද, මේක අරගන්නේ කොහොමද කියලා. මේ PT ලයිසන් එකට ඇප්ලයි කරන්න නම්, ඒ කියන්නේ ඉල්ලුම් කරන්න නම් ඔයාගේ වයස අවුරුදු 23ත් 65ත් අතර වෙන්න ඕනේ. ඊට අමතරව ඔයාට ලංකාවේ වළංගු බර වාහන ලයිසන් එකක් අවුරුදු 2ක පළපුරුද්දක් තියෙන්න ඕන. ඒ කියන්නේ ලයිසන් එක අවුරුදු 2කට වඩා පරණ වෙන්න ඕන. ඊට අමතරව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයකින් නිකුත් කරපු බර වාහන සඳහා දෙන වෛද්‍ය සහතිකයක් ඔයාට අවශ්‍ය වෙනවා. මේ වෛද්‍ය සහතිකයේ මාස 9කට වඩා පරණ වෙන්න බෑ. ඊට අමතරව පොලිස් නිෂ්කාසන වාර්තාවක්, ග්‍රාම සේවා සහතිකයක්, ප්‍රථමාධාර පුහුණු පාඨමාලාවක් හදාරලා තියෙන්න ඕනේ. වගේම කාර්මික දැනුම පිළිබඳව පාඨමාලාවක් ඔයා හදාරලා තියෙන්න ඕනේ. PT ලයිසන් එක අරගන්න නම් වැඩි ටිකක් අමාරුයි වගේ නේද? බය වෙන්න එපා. දැනට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් මේ අවශ්‍ය හැම පාඨමාලාවක්ම ඔයාලට ලබා දීලා මේ PT ලයිසන් එක ඔයාලට ගන්න හැම දෙයක්ම සකස් කරගෙන යනවා.
ඉතින් ඔයාලත් මේ ලයිසන් එක ගන්න ඕන නම් ඔයාලට පුළුවන් ළඟම තියෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සම්බන්ධ කරගෙන ඒගොල්ලොන්ගේ පාඨමාලාවක් තියෙන කොයි වෙලාවෙද කියලා විස්තර අහගෙන අවශ්‍ය ලියකියවිලි ගිහින් දීලා කලින් රෙජිස්ටර් වෙන්න. මම මේක කරේ කළුතර රියදුරු අභ්‍යාස පුහුණු ආයතනයේ. ඉතින් මම මෙතෙන්ට ඉස්සෙල්ලම ගියේ මගේ ඩෙන්ටිටි එකේ කොපියකුයි බර වාහන ලයිසන් එකේ කොපියකුයි අරගෙන. මං කලින් එතෙන්ට ගිහිල්ලා මේ ටික දීලා ඒගොල්ලොන්ගේ ෆෝම් එක පුරවලා රුපියල් 2900ක මුදලක් ගෙවලා තමයි මේකට රෙජිස්ටර් වුණේ. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා මොන දවස් දෙකේද මේක තියෙන්නේ කියලා. මං කියන්න ඕනේ දවස් දෙකක පුහුණු පාඨමාලාවක් මේක. ඉතින් ඊට පස්සේ සුදු පාට ෂර්ට් එකක් කළු පාට කලිසමක් ඇඳගෙන අපි යන්න ඕනේ මේ පාඨමාලාව හදාරන්න. ඒ පාඨමාලාව ඇතුළේ ඔයාලට ගොඩක් වටින දැනුමක් ලැබෙනවා. මුලින්ම ඔයාලට රථවාහන පරීක්ෂකවරු එක්සමිනර්ස්ලා කියන්නේ ඒගොල්ලොන්ගෙන් දේශනයකට සවන් දෙන්න පුළුවන්. එතනදී ඔයාලා දැනගනී මේ වාහනයක් කියන්නේ මොකද්ද, වාහනයක් හදලා තියෙන්නේ මොන විදිහටද, වාහනේ ආරක්ෂාව ලබා දෙන්න ඕනේ මොන විදිහටද, අර අමතර උපාංග, හෝන්, සුදු යකඩ, ටීවී, සබ්වූෆර් ඒ හැම එකක් සම්බන්ධවම ඔයාලට හරිම නීතිමය දැනුම ලබා ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රථමාධාර පාඨමාලාවක් ශ්‍රී ලංකා රතු කුරුසු සංගමේ රෙඩ් ක්‍රොස් එක කියලා කියන්නේ ඒකේ ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා ප්‍රායෝගිකවම ජීවිතයක් බේරගන්නේ කොහොමද, ප්‍රථමාධාර ලබා දෙන්නේ කොහොමද, අනතුරකදී අපි එතෙන්ට මූණ දෙන්නේ කොහොමද, ලෙඩ්ඩු ප්‍රවාහනය කරන්නේ කොහොමද වගේ දේවල් ප්‍රායෝගිකව මම මේ වීඩියෝ වල ෆොටෝ වල පෙන්නනවා වගේ ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලා මතක තියාගන්න. මොකක් හරි වෙලා ඇක්සිඩන්ට් එකක් වුණොත් එහෙම පැන්න ගමන් ඩ්‍රයිවර්ට ගහන්න හදන්න එපා. මේ වෙලාවේ මේ ඇක්සිඩන්ට් එක වෙච්ච අනිත් පාර්ශවයේ තුවාලකාරයෝ බේරගන්න පුහුණුව තියෙන හොඳම මිනිස්සයා තමයි මේ බස් එක කෙලවගෙන ආපු ඩ්‍රයිවර්. අනතුරු වෙන්න පුළුවන් ඕනම වෙලාවක. මම මේ ඒව සුද්ධ කරනවා නෙමෙයි. ඒ වුණාට දෙයක් වුණාට පස්සේ බේරගන්න මේ රියදුරු මහත්තුරු පුහුණු වෙලා ඉන්නේ. එයාව බය කරලා එයාට අල්ලගෙන ගහලා මේ ප්‍රශ්න දුරදිග ගෙනියන්න කලින් අනතුරට පත්වෙච්ච කෙනා බේරගන්න අපිට පුළුවන් හැම දෙයක්ම අපි කරමු. ඒ වගේම කාර්මික දැනුම පිළිබඳව ඩ්‍රයිවිං සම්බන්ධව ගොඩක් ලොකු දැනුමක් අපිට එතනින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පොලිසියනුත් ඇවිල්ලා මේ හැම දෙයකම නීතිය සම්බන්ධව ඔයාලට මාර වටින දේශන මාලාවක් ලබා දෙනවා. ඒ වගේම තමයි ජීවිතයට අවශ්‍ය කරන දේවල්, රියදුරු ජීවිතය අවශ්‍ය කරන දේවල්, ඉවසීම පිළිබඳව ගොඩක් දේවල් මේකේ ලබා ගන්න පුළුවන්. මම නම් කියන්නේ පොදු ප්‍රවාහන වාහනයක් ඉලෙව්වේ නැතත් ඔයාලට පුළුවන් නම් රුපියල් 2900ක් ගෙවලා මේ කෝස් එක ෆලෝ කරන්න. මේ කෝස් එක අතරතුරේදී ඔයාලට තේ හම්බෙනවා, කිරි පැකට් හම්බෙනවා, දවල් කෑම වේලත් හම්බෙනවා. ඉතින් මේ කළුතර ඩිපෝයෙන් මම හදාරපු කෝස් එක ගැන තමයි මම මේ කතා කරේ. මට නම් ඒක මාරම වටින කෝස් එකක්. ඉතින් මම මේ කිව්වේ PT ලයිසන් එක ගන්න විදිහනේ. ඉතින් ඒ වගේම තමයි ඔයාලත් කළුතර අභ්‍යාස විද්‍යාලය සම්බන්ධ වෙලා මේක කරගන්න ඕන නම් මේ පල්ලෙහෙන් වැටෙන ටෙලිෆෝන් නම්බර් වලට කෝල් කරලා ඒ මහත්තුරු කියන විදිහට රෙජිස්ටර් වෙලා ඔයාලට පුළුවන් මේ PT ලයිසන් එක අරගන්න. ඉතින් මම මේ Facebook එකේ සමාජ මාධ්‍යවල ගොඩක් තැන්වල දැක්කා ඇයි ඩ්‍රයිවර්ලට නිසි පුහුණුවක් දෙන්නේ නැත්තේ මේ වගේ දේවල් කරන්න කියලා. නෑ, ඒක වෙනවා. ඒක සිද්ධ වෙනවා. තාමත් ඒක වෙමින් පවතින්නේ. ඉතින් මට අනුව නම් මේ කෝස් එක ගොඩක් වටිනවා. අනිවාර්යයෙන්ම බර වාහනයක් එලවලා පොදු ප්‍රවාහන වාහනයක් එලවන කෙනෙක් ලබා ගන්නම ඕන පුහුණුවක් තමයි PT එක කියලා කියන්නේ. දැන් තේරෙනව නේද බර වාහන ලයිසන් එකෙන් බස් එලවන්න බැරි ඇයි කියලා. ඉතින් ඔයාටත් මේ ගැන තියෙන අත්දැකීම්, මේ ගැන තියෙන අදහස් පල්ලෙහින් කමෙන්ට් එකක් විදියට දාන්න. ඉතින් රාහු ශ්‍රී ලංකා YouTube channel එකෙන් මම හැමදාම කතා කරන්නේ පොදු ප්‍රවාහනය ගැනනේ. මේ වගේ විස්තර ඉස්සරහට දැනගන්නවා. subscribe කරලා නෙමෙයි නම් මේ වීඩියෝ එක බලන්නෙත් අනිවාර්යයෙන්ම දැම්ම subscribe කරන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. යාළුවොත් එක්ක මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. හම්බෙමු අලුත් වීඩියෝ එකකින් පොදු ප්‍රවාහනය ගැන. ඔයාලා හැමෝටම ජය වේවා. සුබ ගමන.